මුලින්ම ටැරොට් රීඩින් එකට යන්න කලින් ඔයාලට පොඩි දෙයක් කියන්න තියෙනවා. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් WhatsApp මැසේජ් එකක් දාලා ඔයාලට මාත් එක්ක ඒක ගැන කතා කරන්න පුළුවන්. මම මුදල් අය කිරීමක් කරන්නේ නැහැ. ටැරොට් රීඩින් වලට විතරයි මම මුදල් අය කිරීමක් කරන්නේ. හරි අපි දැන් යමු රීඩින් එකට. ඔයා අපි බලමු මේ වෙලාවේ එයාගේ හිතේ තියෙන හැඟීම්. මේ වෙලාවේ එයා ආදරයට වඩා තමන්ගේ ජීවිතය ගැන වැඩියෙන් හිතන කාලයක් වගේ පේනවා එයාගේ හැසිරීමෙන්. ඔයාට බලාපොරොත්තු දීලා ඊළඟ මොහොතේම දුරස් වෙන ස්වභාවයක් පේන්න තියෙනවා. සමහර දේවල් සම්පූර්ණයෙන්ම ඇත්ත නොකියපු හෝ සවංගවපු ලකුණු පේන්න තියෙනවා. එයාට තමන්ගේ හැඟීම් විවෘතව කියන්න අමාරු තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා සමහර වෙලාවට ඔයාට ලං වෙනවා ඊළඟ මොහොතේම හදිසියෙම නිහඬ වෙනවා. කාඩ් වලින් පේන්නේ එයාගේ තීරණ නිතර වෙනස් වෙන ස්වභාවයක් තිබුණා වගේ. එක දවසක ඔයා ගැන හිතලා ලං වෙන්න උත්සාහ කරනවා. තවත් දවසක හදිසියෙම හැමදේම අතෑරලා දාලා ඉවතට යනවා වගේ. ඒක නිසා මේ සම්බන්ධතාවයේ ස්ථාවර බවක් නැති වෙලා තියෙනවා කියන එක මේ එනර්ජි එකෙන් පේනවා. තව දෙයක් තමයි එයා සෑම දෙයක්ම ඔයාට කියන්නේ නැතිව ඉන්න තත්වයක් පෙන්නනවා. තමන්ගේ ප්‍රශ්න බයවීම හෝ ගත්ත තීරණ හංගාගෙන තනියම දරාගෙන ඉන්න යා උත්සාහ කරන කෙනෙක් වගේ මෙතන පෙන්නනවා. ඒ නිසා ඔයාට එයාගේ හැඟීම් තේරුම් ගන්න අමාරු තත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ අතරම මේ කාඩ් වල එනර්ජි වලින් කියන්නේ ඔයාගේ හිත ගොඩක් රිදුණු කාලයක් ගැනත් ඔයා මේ සම්බන්ධතාවය වෙනුවෙන් උත්සාහ කරද්දී එයාගේ නිහඬකම හෝ නොපැහැදිලි හැසිරීම නිසා ඔයාට ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තියෙනවා. ඇත්තටම එයා මට ආදරෙයිද නැද්ද කියන සැකේ නිතරම ඔයාගේ හිතට ඇවිල්ලා තියෙනවා. නමුත් අවසානයේ මේ කාඩ් වල එනර්ජි එකෙන් කියන්නේ මේ తත්වය එකම තැන නතර වෙලා තියෙන්නේ නැහැ. වෙනසක් අනිවාර්යයෙන්ම එනවා. ඒ වෙනස නැවත එකතු වීමක්ද නැත්නම් දෙදෙනා දෙපාරක් නොහිතා තමන්ගේ මාර්ගවල යාමක්ද කියන එක ඉදිරියේදී තීරණය වෙන්නේ ඔය දෙන්න ගන්න තීරණ මත. මම හිතනවා මේ රීඩින් එක ඔයාලට රෙසිනේට් වෙන්නේ නැති කියලා. ප්‍රයිවට් රීඩින් ඕනි අය WhatsApp මැසේජ් එකක් දාන්න, channel එක subscribe කරන්න. ඔබට සුබ දවසක් වේවා.